හලෝ කාණ්ඩටම සුබ දවසක්. මම wango.com එකේ ඇඩ්මින් මිනිස්දු. හරි ගොඩක් දෙනෙක් අහලා තිබ්බා අපේ අලුතින් පටන් ගන්නපු wango.com site එක ෆෝරම් එකක් මේක. ඉතින් මේ ගොඩක් අයට ආපු ගැටලුවක් තිබ්බා මේකේ කොහොමද කියලා සාකච්ඡාවක් ඩිස්කෂන්ස් එකක් වගේ ඕපන් කරද්දී මේ ෆොටෝස් එකක් එහෙම ඇඩ් කරන්නේ කොහොමද කියලා මේ අප්ලෝඩ් කරන්න කියලා මේ ඉතින් මං අද ඒකට පිළියමක් තමයි ගෙන උත්තරයක් දෙන්න ඕනේ කියලා ඒක විදිහකින් කියලා හිතුවා. ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ සමහර කාණ්ඩෙට මේ පෝස්ට් වලින් නම් මේක හින්දා වීඩියෝ එකකින් කියලා. දැන් මේ විදිහට ගත්තාම මේ මෙතන තියෙන මේ පොඩි ගහක් වගේ එකක් ඒක ක්ලික් කරලා තමයි ඉමේජ් එක දාන්න ඕනේ. ඉතින් අන්න එතෙන්දි තමයි කාණ්ඩෙට එරර් එක ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මෙතන URL එක දෙන්න ඕනේ. අපි ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන ෆ්‍රී ෂෙයාරින් සයිට් එකකට. ඔයාලා Google යන්න google.lk ගිහිල්ලා සර්ච් කරන්න tiny pic කියලා. එතකොට එනවා මේ විදිහට tinypic.com නැත්නම් direct URL එක tinypic.com. ඒකට ගියන් පස්සේ අපිට මේ විදිහේ සයිට් එකක් එනවා. මේ සයිට් එකට කැමති ඔයාට ඕන පින්තූරේ අප්ලෝඩ් කරන්න. ඒ පාර මේ විදිහට ෆයිල් එක බ්‍රවුස් කරන්න එනවා අපේ පික්චර් එක. මම නිකන් පික්චර් එකක් ඕපන් කරලා මේ මෙතන ෆයිල් ටයිප් එකට ඉමේජ් දීලා resize default දීලා මේ අප්ලෝඩ් කරන්න සාමාන්‍යයෙන් default setting තියෙන විදිහට ඒකේ අප්ලෝඩ් දුන්නෙන් පස්සේ අපිට එනවා මේ විදිහට share this image කියලා. ඒකේ යටම තියෙනවා direct link for layouts කියලා. ඒක copy කරගෙන මෙතෙන්ට ගෙනහැල්ලා මේ picture insert image කියන එකට click කරලා මෙතෙන්ට paste කරලා submit කරන්න. ඊට පස්සේ පින්තූරය මේ විදිහට වෙනවා. scale එහෙම මේ විදිහට කරගන්න පුළුවන්. scale නම් කරගන්න පුළුවන්. parallels area හදාගන්න පුළුවන්. මේක කියලා දුන්නේ නම් අපේ site එකට join වෙනවත් දාන්න දේ සිංහලෙන්ම දැනගන්න. අර මෙහි කොහේ ගියත් සිංහලෙන් දැනගන්න බෑ දන්න දේ නැද්ද? ඉතින් දන්න දේ සිංහලෙන් දැනගන්න set වෙනවා wango.com එක. එහෙනම් මම යනවා. ඕකේ. ඔක්කොටම සුබ දවසක්.